සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා ජොබ්මයින්ඩර් YouTube channel එකට. ඉතින් ඔයත් මේ අවස්ථාවේදී බැංකුවක රැකියාවක් හොය ඉන්නවා නම් ඔන්න ඔයාලට හොඳම අවස්ථාවක් ලැබිලා තිනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වන කමර්ෂියල් බැංක් එක සමග සම්බන්ධ වෙන්න. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලා වෙනුවෙන් job vacancies කීපයක් issue කරලා තිනවා. ඉතින් මොනවද තියෙන job vacancies කොහොමද මේ සඳහා apply කිරීමක් කරන්නේ? මේ සියලුම දේවල් මේ වීඩියෝ එකේදී ඔයාලට A to Z බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔයාලා දැනට A level කරලා job එකක් හොය ඉන්නවා නම් ඒ අයටත් හොඳම අවස්ථාවක් ලැබිලා තිනවා කමර්ෂියල් බැංක් එක සමග සම්බන්ධ වෙන්න. ඒක නිසා ඒ අයත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම ඔයාලා දැනටම ජොබ්මයින්ඩර් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු නැත්නම් subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට අවශ්‍ය කරන link එක මම description එකේ දාලා තියෙනවා. ඒ හරහා ලේසියෙන්ම commercial bank එකේ official website එකට එන්න පුළුවන්. ඉතින් මේ සඳහන් කරන සියලුම vacancies commercial bank එකේ official website එකේ සඳහන් වෙන vacancies. ඉතින් ඔයාලට මුලින් බලා ගන්න පුළුවන් chief data officer vacancy එකක් තියෙනවා. closing date එක 2026 ජනවාරි 25 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන click කරලා ගිහලා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මම එතන ක්ලික් කරලා ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩිදුර විස්තර බලා ගන්න කියලා. ඉතින් මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට paper notice එකක් open වෙනවා. ඉතින් මේ job position එක සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම විස්තර මේ paper notice එකේ A to Z පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් paper notice එක සම්පූර්ණයෙන් කියවන්න. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් job profile කියලා තියෙනවා. ඉතින් මේ job profile යටතේ ඔයාලට තියෙන task මොනවාද, duties මොනවාද, ඒ වගේම responsibilities මොනවාද මේ සියලුම දේවල් සම්බන්ධයෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම applicant profile යටතේ මේ job position එක සඳහා apply කරන්න ඔයාලට තියෙන්න ඕනේ educational, ඒ වගේම experience, ඒ වගේම skill සම්බන්ධයෙන් මේ සියලුම දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න සඳහන් කරන සුසුකම් ඔයාලට තියෙනවා නම් මෙන්න මේ විදිය ලේසියෙන්ම ගිහිල්ලා apply කරන්න පුළුවන්. ඉතින් සරල දෙයක් තියෙන්නේ apply now button එකක් තියෙනවා. මේ button එක click කරලා ගිහිල්ලා මේ සඳහා ලේසියෙන්ම ඔයාලට apply කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තවත් job position කීපයක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා executive assistant vacancy එකක් තියෙනවා. ආයුධම්පත් බාර ගන්න අවසාන දිනේ 2026 ජනවාරි 25 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තිනවා. මීට අමතරව card sale marketing associate, ඒ වගේ marketing and sale administrator vacancy එකක් තියෙනවා. ඒ වගේම මම වීඩියෝ එක මුලදී පැහැදිලි කිරීමක් කරා school leavers ලට apply කරන්න පුළුවන් vacancies ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් internship vacancy එකක් තියෙනවා. 2026 12 වෙනි මාසේ 31 වෙනිදා ආයුධම්පත් බාර ගන්න අවසාන දිනේ විදිහට සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මෙතන click කරන්න. ක්ලික් කරාට පස්සේ කලින් වගේ මේ විදිහට paper notice එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ සඳහා apply කරන්න සුසුකම් කීපයක් සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔයා මේ අවස්ථාවේදී A level කරලා ඉන්නවා නම් ඒ කෙනෙක්ට මේ සඳහා apply කරන්න පුළුවන්. මෙතනදී මුලින්ම age limit එක විදියට අවුරුදු 21කට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා O level පාස් කරලා තියෙන්න ඕනේ subject 6ක් සමග. ඉතින් මේ subject 6 ඇතුළත අවම වශයෙන් credit passes 4ක් තියෙන්න ඕනේ. මීට අමතරව ගණිතය සහ ඉංග්‍රීසි සඳහා A හරි එහෙම නැත්නම් B පාස් එකක් තියෙනවා නම් ඒකට මේ සඳහා apply කරන්න පුළුවන්. ඉතින් මේ සියලුම සුසුකම් ඔයාලා O level එකවරකදී තමයි පාස් කරලා පෙන්නන්න ඕනේ. ඉතින් ඔන්න ඔය සඳහන් කරපු සුසුකම් ඔයාලට තියෙනවා නම් මෙන්න මෙතන apply now button එක click කරලා ගිහිල්ලා මේ සඳහා ලේසියෙන්ම apply කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් කරන කමර්ෂියල් බැංක් එක විසින් ඔයාලා වෙනුවෙන් job vacancies කීපයක් issue කරලා තිනවා. ඉතින් මොනවද තියෙන job vacancies, ඒ වගේම කොහොමද මේ සඳහා apply කිරීමක් කරන්නේ, මේ සියලුම දේවල් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. ඉතින් මීට අමතරව වෙනත් බැංකුවක් හෝ එහෙම නැත්නම් වෙනත් ආයතන සම්බන්ධයෙන් ඔයාලට වීඩියෝස් අවශ්‍යයි නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ හොඳයි නම් like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.